මට ඒක එච්චර හිතට ඇල්ලුවේ නෑ. මොකද යාළුවනේ මේ දියවත් කියලා තියෙන දියවත් ඖෂධීය නේ යාළුවනේ ගෙනාව බාණ්ඩේ මේකට උනේ මචං 130යි. ඉන්න තියෙනවා කලවම් කොළ කැඳ එකක්. ඉතින් මම දියපත් එකක් ගන්න ගියේ ඒ වුණාට මට ඒක එච්චර හිතට ඇල්ලුවේ නෑ. හරි කොහොම හරි මෙන්න මේ විදිහට අපිට සුපිරියටම හම්බෙලා තියෙනවා. ඊට පස්සේ සර්විට් එකකුත් හම්බෙලා තියෙනවා. අපි පීලා බලමු කොහොමද කියලා. මේ කලවම් කැඳ එකක්. කලවම් කොළ කැඳ එකක්. මට කරපිංචා රහයනවා. අනිත් රහවල් මම වැඩි දන්නේ නැහැ. හීම්බෝටිය හැම කොයි රහද කියලා දන්නේ නැහැ. ඇත්තටම හොඳට හැමදේම තියෙන බත්තට හැපෙන්න තියෙනවා. එතකොට පොල්ගිරි රස එනවා හොඳට. කොළ වර්ග ගොඩක රහක් එනවා. ඉතින් කලවම් කිව්වම මම හිතුවා නිකන් රහයින් නැති වෙයි කියලා. ඇත්තටම ඒක අවුලක් නැහැ. කොළ කැඳ එකක් වගේ තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ කියලා හිතනවා මම මේක දැන් ඒ කොළ කැඳ එක බීලා ඉවරයි. ඉතින් ඇත්තටම ඉඟුරු. එතකොට තව ඒ වගේ ඉඟුරුයි තව මම එන් දන්නේ සේරත් තිබ්බත් දන්නේ. කොහොම හරි නිකන් බෙහෙත් වර්ග ගොඩක් ඒකට එකතු කරලා තියෙනවා. ඒක කියන්නේ යට තිබ්බ හින්දා මම කියන්නේ. ඇත්තටම මේක මම හිතනවා ඇඟට හොඳ දෙයක් කියලා. මේ තැන තියෙන්නේ මේ බැලුම් මහර පහ වෙලා කොළඹ පැත්තට පොඩි දුරක් යනකොට තමයි තියෙන්නේ. අර අන්නාසි කඩයෙන් පහ කරා යනකොට මොකඩ බෝඩ් ගාලා තිනවා. නෝ ඔයාලත් ඇවිල්ලා බීලා කමෙන්ට් එකක් දාන්න කොහොමද කියලා.